මකර තොරණ පිළිබඳව ගත්තාම මහනුවර යුගයටම ආවෙනකු මකර තොරණක් තමයි මේ දෙගල්දුර විහාරයේ පිහිටලා තියෙන්නේ. මකර තොරණ පිළිබඳව ගත්තාම මේ මකර තොරණ තිබුණේ අපේ සිංහලයේ අවසන් රජතුමා රජකම් කරපු ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජමහා විහාරයේ අතීතයේ රජමාලිගාවක් දැන් වර්තමානයේ රජමහා විහාරයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ මකර තොරණේ වැදගත්කම පිළිබඳව ගත්තාම අතීත ජනවැසියාගේ විශ්වාසයක් තිබිලා තියෙනවා මේ මකර කියන්නේ ඇස්වහ කටවහ ගිල ගන්න සතෙක් කියලා. විහාරයට විවිසෙනකොට කෙලින්ම චිත්‍ර දිහා බලලා ඒ චිත්‍ර පුල්ලන්නේ නැතුව මකර දිහා බලනවා. මකරට ඒ මකර දිහා බලලා අනේ ලස්සනයි කියලා බුලනකොට මකර ඒව ගිල ගන්නවා කියන. එහෙම නැත්නම් ඇස්වහ කටවහ ගිල ගන්නවා කියන අරුත තිබිලා තියෙන අතීත ජනවැසියාගේ. එතකොට මේ විහාරගෙහි ඒ සිතුවම එහෙම නැත්නම් මේ මකර තොරණ නිර්මාණය කරලා තියෙනට ප්‍රධාන හේතුව මේ අර ඇස්වහ කටවහ කියන එක ගිල ගන්නට. එතකොට මේ මකර තොරණ වැදගත්කම තමයි මහනුවර යුගයේ නාලියෙන් කරන ලද දැනට ලංකාවේ තියෙන පැරණිම එකම මකර තොරණ බවට පත්වීම.